කොහොමද ඔයාලට ඔන්න ගොඩක් කාලෙකින් තමයි ඔන්න වීඩියෝ එකක් ගේන්න පුළුවන්කමක් තිබුණේ. ඇත්තටම සමාවෙන්න ඕනේ වීඩියෝස් ගේන්න බැරුණ එක ගැන. ඔන්න අද ඒකටත් එක්ක හරියන්න ඔන්න ඔයාලට ගෙනල්ලා තියෙනවා සුපිරි වැඩක් ගෙනල්ලා තියෙන්නේ ප්‍රොෆිටබල් ස්ට්‍රැටජි එකක්. ප්‍රොෆිටබල් ස්ට්‍රැටජි එක මම ගැරන්ට් කරලා කියනවා මම ඔයාලට මේක බෑක් ටෙස්ටිං කරගෙන යනකොට ඔයාලට දැනගන්න පුළුවන් ඒවේ අනිවාර්යෙන් මම මේ කියන කාරණාව ඇත්තක්ද බොරුවක්ද කියන එක ගැන ඔයාලටම බලන්න පුළුවන්. ඔයාලා මේක ස්ට්‍රැටජි එක බෑක් ටෙස්ටිං කරගෙන යද්දී ඔයාලට මේක බලන්න පුළුවන්. අපි කෙලින්ම අපි වැඩේට බහිමු. අපි මේකට යොදා ගන්නවා කන්ෆර්මේෂන් 3ක්. කන්ෆර්මේෂන් 3ක් යොදාගෙන තමයි අපි මේක කරන්නේ. අපි මේක ස්විංග් ට්‍රේඩින් නෙමෙයි. අපි මේක ස්කැල්පින් කරන අයට තමයි මේ ස්ට්‍රැටජි එක ඔන්න කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ ස්කැල්පින් කරන ගොඩක් දෙනෙක් ඉන්නවා. එයාලට ගැළපෙන විදිහට ලස්සනට මේ වැඩේ එයාලගේ ස්ට්‍රැටජි එක යොදාගෙන මේක කරන්න පුළුවන්. හොඳ සුපිරිම වැඩක්. අපි යනවා වැඩේට. අපි මේකෙදි යොදා ගන්න මම ඔයාලට කලින් මගේ වීඩියෝස් වල කියලා දීලා තියෙනවා ඉන්ඩිකේටර්ස් එකක්. අන්න ඒ ඉන්ඩිකේටර්ස් එකේ සහය අරගෙන තමයි අපි මේක කරන්නේ. සහ අපි ටෙක්නිකල් පැත්තත් පොඩ්ඩක් යොදා ගන්නවා මෙන්න මේ වැඩේට. අපි මුලින්ම මේක ට්‍රේඩ් කරන්නේ ඔන්න ඔයාලා ටයිම් ෆ්‍රේම් එක ගැන අහුවොතින් 5 minute ටයිම් ෆ්‍රේම් එකේ තමයි මෙන්න මේ වැඩේ කරන්නේ. එතකොට මේක 1 minute වල කරන්න පුළුවන්. 1 minute වලට මම මේක වෙනම වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. මොකද මේකේ settings වෙනස් කරගෙන ලොකු දෙයක් තියෙනවා ඒක කරන්න. අද කියලා දෙන්නේ 5 minute ටයිම් ෆ්‍රේම් එකේ මෙන්න මේ වැඩේ කරන්න. මීට කලින් ඔයා ප්‍රථමයෙන්ම ඔයා බලන්න ඕන මාකට් ඩිරෙක්ෂන් එක බලන්න ඕන. මාකට් එක මේ වෙලාවේ කොහෙටද වැඩ කරන්න කියන එක ගැන හොඳ අවබෝධයක් අරගෙන තමයි මෙන්න මේ වැඩේ කරන්න ඕන. එහෙම නැතුව ආවට ගියාට ඉන්ඩිකේටර්ස් එක දාගෙන ඔයාලා ට්‍රේඩ් කරන්න බෑ. එහෙම කරොත් අනිවාර්යයෙන්ම ලොස්ට්. අනිවාර්යයෙන්ම ලොස්ට් වෙනවාම තමයි. ඔයා මාකට් ඩිරෙක්ෂන් එක බලලා මාකට් එක මේ වෙලාවේ මොකද්ද වෙන්නේ කියන දේ ගැන හොඳ අවබෝධයක් ඇතුව තමයි ට්‍රේඩ් කරන්න ඕන. කොහොමද මම ඔයාලට කියලා දෙනවා කරන විදිය. එතකොට අපි බලනවා මාකට් එක මේ වෙලාවේ මොකද්ද පැටර්න් එකක් හදනවද මොකද්ද වෙන්නේ කියන දේ ගැන පොඩි අවබෝධයක් අරගෙන තමයි බලන්නේ. අපි බලමු. අපි ඒක පොඩි ටයිම් ෆ්‍රේම් එකකින් ඉඳන් අපිට ඒක බලන්නම අපි යනවා 15 මිනිත් වල වගේ ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා අපි බලනවා මාකට් එක මේ වෙලාවේ මොකද්ද වෙන්නේ මොකක්ද මොන වගේ දෙයක් වෙනවද කියන එක ගැන අපිට පොඩි අවබෝධයක් මේක හැබැයි දැක්ක ගමන් මට පේනවා පොඩි ට්‍රයැන්ගල් පැටර්න් එකක් මේකේ හැදෙනවා කියන එක ගැන 15 මිනිත් වල මෙන්න මේ විදිහට ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙතන හැදෙනවා පොඩි ට්‍රයැන්ගල් පැටර්න් එකක්. එහෙම දෙයක් තියෙනව නේද? අන්න ඔයාලා බලන්න පුළුවන්. දැන් බලන්න මෙතන මාකට් රිජෙක්ට් වෙලා සපෝට් රෙසිස්ටන්ස් අතර ඔන්න. දැන් මෙන්න මෙතනොත් මාකට් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. පල්ලෙහාට වැටෙන්න පුළුවන්. අපි ඒක කන්ෆර්ම් කරගන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් එකේදී තමයි අන්න එක කන්ෆර්ම් කරගන්නේ. අපි යනවා දැන් 5 මිනිත් වලට ඕන දැන් මාකට් එකේ ගමන් මාර්ගය පැහැදිලි. අපි යනවා පොඩි ටයිම් ෆ්‍රේම් එකකට. ඒ කියන්නේ 5 මිනිත් වල අපි යනවා. අපි දන්නවා දැන් මාකට් එක මෙතන හැරෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි ඒක අනිවාර්යෙන් කන්ෆර්ම් කරගන්නවා. දැන් මෙතෙන්ෙන් හැරෙන්න අනිවාර්යයෙන්ම මාකට් එක මෙතනින් බෙයාරිෂ් වෙන්න අනිවාර්යයෙන් බුල් මාකට් එකක් එන්න එපා. දැන් මෙතන බුල් වෙලා තියෙනවනේ. අපි මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක ගැහුවොත් මෙන්න මේ ලයින් එක බ්‍රේක් අවුට් වෙලා තියෙනවා. ඔයාලට පේනවද දැන් ලයින් එක මම පොඩ්ඩක් තද කරන්න. මෙන්න මේ ලයින් එක බ්‍රේක් අවුට් වෙලා තියෙනවා පේනව නේද? ඔය ට්‍රෙන්ඩ් ලයින් එක හදාගෙන ඇවිල්ලා අපි මේකෙදි ට්‍රේඩ් ගත්තත් අපි ප්‍රොෆිට් මෙන්න මේ ලයින් එක බ්‍රේක් අවුට් වෙලා නැවත මෙතන රීටෙස්ට් වෙලා තියෙනවා. හරිද? රීටෙස්ට් වෙලා තියෙනවා. අපිට පුළුවන් ෂෝට් එන්ට්‍රීස් වලට යන්න. අපි ඊට කලින් බලමු මෙන්න මෙතන. මෙන්න මේ ස්ථානෙන් අපිට ලොන්ග් එන්ට්‍රීස් ගන්න පුළුවන්. කොහොමද එහෙම කියන්නේ? මෙතන සපෝට් ලයින් එක තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකේ. සපෝට් ලයින් එක සහ මෙන්න මෙතන ලයින් බ්‍රේක් අවුට් එකක් තියෙනවා මෙතන. මෙන්න මේ බ්‍රේක් අවුට් එක වෙන තැන මෙතනදී අපි දන්නවා මෙතන නැවත රීටෙස්ට් වෙලා මාකට් එක මෙන්න හදාගෙන ගිහිල්ලා තියෙනවා. අප් වෙලා තියෙනවා. අපි යනවා ඉන්ඩිකේටර්ස් එකට ගිහිල්ලා අපි ස්ට්‍රැටජි එකට යමු. මෙතනවා සර්ච් කරගන්න CCI cycle කියන මෙන්න මේ ඉන්ඩිකේටර්ස් එක දාගන්න. ඒකේ නම තියෙන්නේ Dreams Defined කියන නම තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයා මේක දාගන්න. දාගෙන මේක සෙටින් එක අපි චූට්ටක් වෙනස් කරගමු පොඩ්ඩක් ඔයාලට පැහැදිලි වෙන විදියට. අපි මේකේ ලයින් එක පොඩ්ඩක් තද කරගමු. හරි. මෙන්න මෙතනදී
මෙන්න මෙතනින් අපි ලෝන් එන්ට්‍රීස් වලට යන්නේ මෙන්න මේ ලයින් බ්‍රේක් අවුට් එකක් වුණාට පස්සේ මෙතන රීටෙස්ට් එකක් වුණා. අපි බලමු මෙතනින් ලෝන් එන්ට්‍රීස් වලට කොහොමද යන්නේ, ප්‍රොෆිට් කරන්නේ කොහොමද, මේ ඉන්ඩිකේටර්ස් එකෙන් වැඩේ ගන්න කොහොමද කියන එක ගැන ඔන්න දැන් ඉඳන් කතා කරනවා. මෙන්න මෙතන ලයින් බ්‍රේක් අවුට් එක තියෙනවා. ඔන්න දැන් මේ CCL සයිකල් එක අනිවාර්යෙන්ම මෙන්න මේ 25 මේ ලයින් එක 25 ලයින් එක හරිද? 25 ලයින් එක බ්‍රේක් අවුට් කරලා පල්ලෙහාට එන්න ඕන. 25 ලයින් එක බ්‍රේක් අවුට් කරලා පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මේ ඉන්ඩිකේටර්ස් එකේ මිඩ් එක ඔයා මේ හැම තැනම බලන්න මේක මේ කර්ව් එකක් තියෙනව නේද? මේ කර්ව් එකේ මිඩ් එක තමයි අපි ටාගට් කරගන්නේ, අයිඩෙන්ටිෆයි කරගන්නේ ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න. මෙන්න මේ මිඩ් එක ඔයා මේ ට්‍රේඩ් කරගෙන යනකොට ඔයාට ඒක හොඳට අත්දැකීමක් වෙනවා. බලන්න මෙන්න මෙතන මේ මිඩ් එක මෙන්න මෙතනින් අපි එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ලෝන් එන්ට්‍රි එක කන්ෆර්මේෂන් දෙකයි දැනට, එකක් ට්‍රෙන්ඩ් ලයින් එක මේක මේ ලයින් බ්‍රේක් අවුට් එක, තුන්වෙනි එක ඉන්ඩිකේටර්ස් එකේ මිඩ් එකට ඇවිල්ලා තියෙනවා. අපි ගන්නවා මේ මිඩ් එකෙන් එන්ට්‍රි එකක්, ලෝන් එන්ට්‍රි එකක් බලනවා ප්‍රොෆිට්ද කියලා. මෙන්න මෙතනින් තමයි එන්ට්‍රි එක ගන්නෙ. මම මේ සුදු පාට කැන්ඩල් එකෙන් ඔයාගේ ස්ටොප් ලොස් එක හැබැයි ඔයාට හරි විදිහට නම් මෙතන තමයි ගේන්න ඕන. හැබැයි ඔයාට මම කියනවා මෙන්න මෙතනදී වගේ ස්ටොප් ලොස් එක තියාගන්න. මොකද ලොකු ස්ටොප් ලොස් එකක් නිසා එතන තියෙන්නේ. අනිවාර්යයෙන්ම ළඟම තියෙන ස්විං ලෝ එකට තමයි මේ ස්ට්‍රැටජි එකේදී ඔයා ස්ටොප් ලොස් එක දාගන්නේ. අපි එන්ට්‍රි ගත්තේ මෙතනින් නිසා අපි ප්‍රොෆිට් එක ගන්න මෙන්න මෙතනින්. අපි ගිහිල්ලා බලනවා එතෙන්ට. මෙන්න මෙතෙන්ට. බලමු මේ ට්‍රේඩ් එක ලොස්ද ප්‍රොෆිට්ද කියන එක ගැන. ඔන්න දැන් බලමු. ඒ ට්‍රේඩ් එක ඔන්න ප්‍රොෆිට් එකකින් ඔයාලට ගලව ගන්න හැකියාවක් තිබිලා තියෙනවා. අපි මේ සුදු පාට කැන්ඩල් එකෙන් අපි එන්ට්‍රි ගත්තත් මෙතෙන්ට යනකම් ප්‍රොෆිට්. අනිවාර්යයෙන් මේ ස්කැල්පින් වලදී ඔයා මතක තියාගන්න, ඔයා අනිවාර්යයෙන්ම ට්‍රේඩ් කරන්නේ ලොකු ප්‍රොෆිට් ගන්න නෙමෙයි. අනිවාර්යයෙන්ම 100%ක් 10ක් අතර ප්‍රොෆිට් එකකින් ඔයාගේ ට්‍රේඩ් එක අනිවාර්යයෙන්ම ගලව ගත යුතුයි. මොවා 100න් 10ට යනවා කියන්නේම ඔයා ලොස්ට් එකක් ගන්න කියන එක තමයි. ඔයා රිස්ක් එකක් අරගෙන යනවා කියන එක තමයි. අනිවාර්යයෙන්ම එහෙම කරන්න එපා. මම ඔයාලට කියනවා 105 10 අතර පමණමයි ඔයා ප්‍රොෆිට් ගන්න මේවයි. කොච්චර එහාට යන්න පුළුවන්කම තිබ්බත් ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නවා 105 10ත් අතර. 105න් එහා යනකොටත් මම කැමති නැහැ ඇත්තටම. 105 තමයි උපරිම මෙන්න මේ ස්කැල්පින් වල ට්‍රේඩ් කරනකොට. 110 යන්න පුළුවන් අවස්ථා තියෙනවා. අනිවාර්යයෙන්ම යන්න පුළුවන් තැන්වලදී යන්න. ඒක ඇරෙන්න ගන්න එපා. අපි බලනවා ඊළඟ ට්‍රේඩ් එක මෙතනින් අපිට ෂෝට් එකක් දාන්න පුළුවන්ද? ෂෝට් එකක් දාන්න බෑ. මොකද මේ මාකට් ඩිරෙක්ෂන් එක දැන් අපිට පැහැදිලි. මාකට් එක ඔන්න දැන් අප් වෙනවා කියන එක ගැන ටයිම් ෆ්‍රේම් එකට අදාළව 5 minute ටයිම් ෆ්‍රේම් එකට දාලා මාකට් එක අප් වෙනවා. අපි ගන්නවා ඊළඟ ලෝන් එන්ට්‍රි. මෙතන ෂෝට් එක ගන්න නැහැ. ඔන්න ලෝන් එන්ට්‍රි ඔන්න ඉන්ඩිකේටර්ස් එකේ මිඩ් එකට එනවා. අපි ගන්නවා ලෝන් එන්ට්‍රි එකක්. අපි බලනවා මෙතනින් දැන් මෙන්න මෙතනින් එන්ට්‍රි ගන්නවා. මෙන්න මේ සුදු පාට කැන්ඩල් එකත් හැදිලා ඉවර වෙලා අපිට පුළුවන් මෙන්න මේ කොළ පාට කැන්ඩල් එකෙන් එන්ට්‍රි ගන්න. ස්ටොප් ලොස් එක අපිට පුළුවන් සාමාන්‍ය මේ හරියට වගේ දාගන්න ඕන. ඒ වුණාට මම ඔයාලට කියනවා ළඟ තියාගන්න. ස්ටොප් ලොස් එක ළඟ තියාගෙන අපි ගන්නවා එන්ට්‍රිය මෙන්න මේකේ මිඩ් එකට. ඊළඟ මෙන්න මේ ඉන්ඩිකේටර්ස් එකේ ඊළඟ හයි එකේ මිඩ් එකට. ඒ කියන්නේ 75 ලයින් එකේ මැදට තමයි අපි එන්ට්‍රිය ගන්නෙ. ඒ කියන්නේ ට්‍රේඩ් එක මෙන්න මෙතනදී. මෙන්න මෙතෙන්ටම ඇවිල්ලා තියෙනවා. ඒකේ මිඩ් එක මෙන්න මේ බලන්න මෙන්න මේකේ උඩටම හරියටම මේකේ මුදුනට දීලා තියෙනවා ට්‍රේඩ් එන්ට්‍රිය, ට්‍රේඩ් එක ප්‍රොෆිට්. මේ සෙල් එන්ට්‍රිය ගන්නවද? මේ එන්ට්‍රිය ගන්නවද? නෑ ගන්නෑ. මාකට් එක බුල් මාකට් එකක් තියෙන්නේ. මෙන්න මේකේ දැන් ඔයා දැනගත්ත දැන් ඔයාලට උන තව දෙයක් මම ඔයාලට කියනවා. හරිද? අන්න ඔයාලා ලොස්ට් වෙන්නේ නැතුව ට්‍රේඩ් කරන්න පුළුවන් උන ක්‍රම තමයි කියන්නේ. තව දෙයක් කියනවා, වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ දැන් කියන්න යන්නේ. මොකක්ද ඒ දේ? දැන් ඔයාලා බැලුවා 15 minute time frame එකේ මොකක්ද මෙතන වෙන සිද්ධි කියන දේ ගැන බැලුවා නේද? ඔයාලට ටාගට් එකක් තියෙනවා. මෙතන උඩ රෙසිස්ටන්ට් ලෙවල් එකක් තියෙනවා. මෙන්න මේ අපි ඇඳපු මෙන්න මේ කහ පාට කඩිර රෙසිස්ටන්ට් ලෙවල් එක. අනේ රෙසිස්ටන්ට් ලෙවල් එක ආසන්නය කිට්ටු වෙනකොට ඔයා මෙතෙන්ට ට්‍රේඩ් කරන එක නවත්තනවා. ඊළඟට ඔයා ට්‍රේඩ් ගන්න නැහැ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරනවා. හැබැයි දැනට මම ඔයාට අදහසක් දෙයිලම තිබ්බනම් ඔයාට ට්‍රේඩ් අපි මෙතන ගන්න අනිවාර්යයෙන්ම ට්‍රේඩ් 2යි හෝ 3යි ගන්න. එතනින් එහාට යන්නෙම නැහැ ට්‍රේඩ් වලට.
අපි ට්‍රේඩින් අවස්ථා තියෙනවා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා ට්‍රේඩ් 5-6 ගන්න පුළුවන් අවස්ථා තියෙනවා හැබැයි මේ අවස්ථාවේ දන්නවා රිජෙක්ෂන් ලෙවල් එකක් තියෙනවා උඩ හැරෙන්න පුළුවන් මෙතනදී කොයි වෙලාවකරි හැරෙන්න පුළුවන් අපි තුන්වෙනි ට්‍රේඩ් එක ගන්නවා මෙතන ෂෝට් එක ගන්න නැහැ අපි ලොන්ග් එක ගන්නවා මෙතන මිඩ් එක CCI සයිකල් එකේ මිඩ් එක ඔන්න ආවා ඔන්න යනවා ලොන්ග් එන්ට්‍රි එකට මේ සුදු පාට කැන්ඩල් එක හැදිලි ඉවරලා මෙන්න මේ කොළ පාට කැන්ඩල් එකෙන් අපි එන්ට්‍රි ගන්නවා ස්ටොප් ලොස් එක තියා ගන්නවා මෙතන අපි යනවා මේකේ මිඩ් එකට ඊළඟ 75 මිඩ් එකට යනවා මෙන්න මෙතන මිඩ් එක මෙන්න මෙතන ඒ බලන්නේ කෙලින් මිඩ් එක ප්‍රොෆිට් එක තියෙන්නේ මෙන්න මෙතනින් අපිට ප්‍රොෆිට් එක ගලව ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම 100ට 10 12 ප්‍රොෆිට් මෙතන තියෙනවා 115ක් විතර ප්‍රොෆිට් තියෙනවා 26 ලෙවරේජ් කරනවා නම් අනිවාර්යයෙන්ම 100ට 10 ප්‍රොෆිට් එක තියෙනවා මෙතන හරි ඒ කියන්නේ 100ට 7 8 වගේ යද්දි ප්‍රොෆිට් ගලවගෙන ට්‍රේඩ් එක අයින් වෙන ස්කැල්පින් අපිට කියන්න බෑ මාකට් එක කොයි වෙලේ පල්ලෙහාට කඩන් වැටේද කියන එක කියන්න බෑ මොකද පොඩි ටයිම් ෆ්‍රේම් එකක මාකට් එක කොයි වෙලේවත් ලොකු මූවමන්ට් එකක් උඩට යන්නේ නැහැ ලොකු මාකට් එකේ ඩිරෙක්ෂන් එක බලලා තමයි අනිවාර්යෙන්ම මේක අපි තීරණය කරන්නේ යනවද නැද්ද කියන එක අපි මේ ට්‍රේඩ් තුන ගත්තා හොඳටම ඇති මේ මාකට් එකේ අපි ලොකු ටයිම් අපි ඊළඟට පුළුවන් අපිට මේකේ නැවතත් මාකට් එක බෙයාරිෂ් වෙනකන් ඉඳලා ඔන්න ගන්න පුළුවන් මෙන්න මෙතන නැවත රිජෙක්ෂන් ලෙවල් එක තියෙනවා අපිට පුළුවන් මේ හරිය කන්ෆර්මේෂන් බලලා අනිවාර්යයෙන්ම ලයින් බ්‍රේක් අවුට් එකක් බලලා මෙතනදී ෂෝට් එන්ට්‍රීස් වලට එන්න පුළුවන් එන්ටර් වෙන්න පුළුවන් හැබැයි දැම තවම එන්ටර් වෙන්න අවස්ථාවක් වෙලා නැහැ ඒ වගේ තමයි දැන් මෙන්න මෙතන ෂෝට් එන්ට්‍රීස් ගත්තා නම් බැලුවා නම් අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙලා තියෙනවා හරිද දැන් මෙන්න මෙතන ලයින් බ්‍රේක් අවුට් එකක් වෙලා නැවතත් මෙන්න මෙතනක් තියෙනවා එන්ට්‍රීස් ගත්තා නම් අනිවාර්යෙන්ම ප්‍රොෆිට් වෙලා තියෙනවා බලමු අපි මෙතන එන්ට්‍රීස් දෙකක් විතර අරගෙන අපි මෙතන බලමු මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙතනින් බලන්න මේ හරියටම මිඩ් එකෙන් මේක අප් වෙලා තියෙනවා මේ බලන්න මේ ට්‍රේඩ් දෙකක් ගත්තා නම් හොඳටම ඇති මම කිව්වේ ට්‍රේඩ් දෙකක් ගත්තා නම් හොඳටම ඇති අපි ඒක දාලා බලමු අපි මේ සුදු පාට කැන්ඩල් එක හැදලි ඉවරලා කොළ පාට කැන්ඩල් එකෙන් එන්ට්‍රි ගන්නවා ස්ටොප් ලොස් එක මෙතන තියා ගන්නවා අපි යනවා මේකේ මිඩ් එකට ට්‍රේඩ් එක ප්‍රොෆිට්ද නැද්ද කියන එක වා තීරණය කරන්න. ඔයා මේක බෑක් ටෙස්ටිං කරගෙන අපි මෙතන ෂෝට් එන්ට්‍රීස් ගන්නේ නැහැ. මොකද මෙතන බුල් මාකට් එකක් දීලා තියෙන. මාකට් එක ඩිරෙක්ෂන් එක බලන විදිහ මම කියලා දුන්නා. දැන් ආයෙ කියලා දෙන්න යන්නේ නැහැ. වීඩියෝ එකක් දික් වෙන නිසා. ඒක ඔයා අනිවාර්යයෙන්ම බලලා කරගන්න. ඒක ගැන හරියටම දැනගන්න ඕන. මම ඔයාලට ඉස්සරහට වෙන වීඩියෝ එකක් ගේන්නම්. මොකද මේක වෙන ස්ට්‍රැටජි එකක්. අද අපි ඒකට දාලා විතරක් කතා කරමු. අපි මෙතන ෂෝට් එන්ට්‍රීස් ගන්න නැහැ. ලොන්ග් එන්ට්‍රීස් විතරයි ගන්න. බලනවා ඊළඟ ලොන්ග් එන්ට්‍රිය. අපි පළවෙනි එක ගත්තේ මෙතන. දෙවෙනි එක තියෙන්නේ මෙතන. ඔන්න ආව මිඩ් එකට ඔන්න ගන්න මෙතන එන්ට්‍රි එක තියෙන්නේ ස්ටොප් ලොස් එක මෙතන එතෙන්ට ගෙනියනවා මේකේ මිඩ් එකට මෙතනදී ඔයාලා ප්‍රොෆිට් එක ගන්නත් පුළුවන් මෙන්න මෙතන තමයි හරියට මේකේ මිඩ් එක දීලා තියෙන්නේ අනිවාර්යෙන් ප්‍රොෆිට් ට්‍රේඩ් එක ප්‍රොෆිට් ෂෝට් එන්ට්‍රි ගන්නවද නෑ ආයේ ලොන්ග් එන්ට්‍රි තමයි ගන්නෙ දානවා ලොන්ග් එන්ට්‍රියට මෙන්න මේ කොළ පාට කැන්ඩල් එකෙන් එන්ට්‍රි ගන්න පුළුවන් ස්ටොප් ලොස් එක මෙතන තියෙනවා ලෝ එකට ට්‍රේඩ් එක ප්‍රොෆිට් ඊළඟ ට්‍රේඩ් එකක් ගත්තා නම් ඒකත් ඔන්න අපි බලමු ප්‍රොෆිට්ද කියලා මෙතනදී එන්ට්‍රි ගන්නවා ස්ටොප් ලොස් එක මෙතන තියෙනවා අපි යනවා මේකේ මිඩ් එකට එතනදී ප්‍රොෆිට් එක ගලව ගන්නවා ප්‍රොෆිට් ඒ ගත්ත ට්‍රේඩ් හතරම ප්‍රොෆිට් ෂෝට් එන්ට්‍රීස් ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ලොස් වෙන ඉඩකඩ සෑහෙන වැඩි අනිවාර්යයෙන් මේක හොඳට බෑක් ටෙස්ටිං කරන්න ට්‍රේඩ් කරන්න යන්න එපා මං කිව්ව පළියටවත් කවුරුවත් කිව්ව පළියටවත් ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න නම් යන්න එපා පුතේ හරිද ගන්න යන්න එපා අනිවාර්යයෙන් හොඳට බෑක් ටෙස්ටිං කරන්න ට්‍රෙන්ඩ් ඩිරෙක්ෂන් එක බලන්න ඔයා ගන්න ටයිම් ෆ්‍රේම් එකට ඊළඟට වැඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා ඔයා බලන්න මොකද මාකට් එකේ මොකද්ද වෙන්නේ කියන එක ඔයා ඊට ඉහළ ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා හොඳ කන්ෆර්මේෂන් අරන් ගන්නවා නම් වඩා හොඳයි මෙන්න මේ අපි බලමු අපි ඊළඟට 1 මීටර වලට ගේන්නම් ස්ට්‍රැටජි එක වෙන විදිහකින් එහෙනම් හොඳට බෑක් ටෙස්ටිං කරලා හොඳට ප්‍රොෆිටබල් වෙලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයා මේක ප්‍රොෆිට් කරලා අනිවාර්යයෙන්ම දාන්න හරි ඔයා දාන්න ඔයාලට මොකද්ද මේක ගන්න පුළුවන් ඒ අත්දැකීම කියලා බලලා අනිවාර්යයෙන්ම අපිට කියන්න එන්ට්‍රීස් දෙකකට වැඩි ගන්න යන්න එපා දෙකයි උඩරිම 3යි
උපරිම 3යි මේ මම 4 පෙන්නුවට 4 ගන්න නැහැ හරි තුන්වෙනි එන්ට්‍රි එක ගත්තට කමන්නේ හැබැයි උපරිම දෙකක් අරගෙන සෑහීමකටපත් වෙන්න මෙන්න මේ මෙතන මාකට් එකේ මොකද ඩිරෙක්ෂන් එක පැහැදිලි නිසා අනිවාර්යයෙන් රිජෙක්ෂන් ලෙවල් එකක් උඩ තියෙන නිසා ඒ ළඟින් මාකට් එක හැරෙන්න පුළුවන් මෙතෙන්ටම යන්න ඕන කියලා නියමයක් නැහැ එයා හැරෙන්න පුළුවන් නිසා එහෙනම් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා මම